දෙමව්පියන්ට චුට්ටක් කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ. අපි දැන් කරපු ගිය පාර දෙවන වාර විභාගෙට දරුවන්ට කරපු වැඩපිළිවෙල ගැන චුට්ටක් කියන්න. එයාලගේ වැඩ ටික කරපු විදිය චුට්ටක් මම කියන්න ගත්තේ. අපි ඇත්තටම මේ දරුවන්ට සාමාන්‍ය විදිහට ගෙන්නුවා. ඊට අමතරව දරුවන්ට ෂෝට් නෝට් හැදෙව්වා. දෙවනි වාර විභාගෙ ඉලක්ක කරලා ෂෝට් නෝට් හදන්න ගත්තේ අපි මාස දෙකකට විතර කලින්. ඒ ෂෝට් නෝට් ටික හැදෙව්වා. ඊට අමතරව දරුවන්ට පේපර් 3ක් කරා. ඒ පේපර් 3 පන්තියට ඇවිල්ලා ලියන්න දීලා ඊට පස්සේ ඒක ඔන්ලයින් සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරන එකේ රෙකෝඩින් ටික දුන්නා. Zoom එකෙන් සාකච්ඡා කරා. Zoom පන්තියට එන ලින්ක් එක දාලා Zoom පන්තිය කරා. Zoom පන්තියේ රෙකෝඩින් එක දරුවන්ට ගෲප් එකට දැම්මා. අපේ පන්ති ඉන්න ප්‍රමාණය 4න් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඔන්ලයින් සම්පන්තියට සම්බන්ධ. ඒක ලොකු ගැටලුවක්. ඒක දෙමව්පියෝ දැනුවත් වෙන්නේ නැති අනිවාර්යෙන් අපි දරුවන්ට කියලා ගෲප් එකට මැසේජ් දාලා ඔක්කොම කරලා තිබ්බා. එතකොට ඒක බලපු සහ රෙකෝඩින් ටික බලපු Zoom පන්ති ඉඳපු දරුවෝ දන්නවා ඇති. ඒ පේපර් 3න් පිට සමහර දරුවෝ හිටියා පේපරේ නොලිව්ව දරුවෝ. පේපරේ ලිව්වට වැඩක් නැහැ. පේපරේ සාකච්ඡාවට අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. පේපරේ ලිව්ව දරුවෝ දන්නවා. පේපර් 3 ලිව්ව දරුවෝ. ඔය පේපර් 3න් පිට මුකුත් විභාගෙට ඇවිල්ලා නැහැ. ඕනම ඉස්කෝලේක හැම ඉස්කෝලෙම වගේ ඔය පේපර් 3න් පිට මුකුත් විභාගෙට ඇවිල්ලා නැහැ. සමහරට ඊට කලින් දවස් ලයින් එක කරා. ඒකෙදි කරපුවා මෙහෙන් පිටින් විභාගෙ තිබ්බා. හරි. එතකොට විභාගේ ටාගට් කරලා ඒ කරපු වැඩේට ගොඩක් අය සම්බන්ධ වෙච්ච ටිකක් හිටියා. හැබැයි සමහර අය සම්බන්ධ වුණේ නැහැ. හරිද? ඒ සම්බන්ධ වෙච්ච දරුවෝ මේක අහලා බලන්න. කොහොමද පේපරේ? ඇත්තටම ගොඩක් දරුවෝ කියන්නේ සර් මේ උගන්වපු ටිකෙන් පිට මොකක්ද ආවේ? මේ පේපර් 3 තිබිච්ච එහෙම් පිටින් තිබ්බා විභාග. අහලා බලන්න දරුවෝ. ඊට පස්සේ මම දෙමව්පිය රැස්වීමක් ළඟදී ගත්තේ නැහැ ඇත්තටම මේ තියෙන වැඩත් එක්ක දරුවෝගේ වැඩ පාඩු වෙන එකත් එක්ක මොකද දෙවෙනි වාර විභාගය කියන්නේ දෙවෙනි වාරෙට ලොකු පාඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේ පාඩම් ටික කවර් කරනවා කියන්නේ ලොකු ගේමක් ඇත්තට. ඒකට ඒ ටිකේ අපි දෙමව්පිය රැස්වීම දාලා ඒ වෙලාව එකට ගත්තොත් එහෙම ප්‍රශ්නයක් විදිහට ඇත්තටම දෙමව්පිය රැස්වීමක් ඒ කාලේ තුල ගත්තේ නැහැ. හැබැයි මම දැනුවත් කරා ගෲප් එක හරහා දැනුවත් කරා දරුවෝ දැනුවත් කරා මේ ඔක්කොම වැටි කරා. ඊට පස්සේ ඇත්තටම අවුරුදු 10කට ආසන්න කාලයක් 10කට වැඩි වෙන්නත් පුළුවන් පටන් ගන්න. හැබැයි මාකන්දර ක්ලාස් පටන් ගන්න අවුරුදු 10කට කිට් වෙන කාලයක් වෙන්නේ. ඒතකොට මේ අවුරුදු 10 කාලය තුල ඇත්තටම මාකන්දර විද්‍යාව රිසල්ට් එක අපි පුළුවන් උපරිමයෙන් හදන්න try කරා. වෙනස්ම විදියට. දරුවෝ ලංගුවා අර නව නිපැයුම් මේවා හදන්න නව නිපැයුම් කරන්න තමයි පෙළඹෙන්නේ. දැන් ඉස්කෝලවල දැනුම මිනුම තරඟ නැහැ. දැන් තියෙන්නේ මේ නව නිපැයුම් තරඟ. ඒතකොට නව නිපැයුම් වලට මම මේකේ ළමයි මේක කරන ඔය වීඩියෝස් එහෙම දාලා ඇති. ඒතකොට මේ නව නිපැයුම් තරඟ වලට දරුවෝ මහුරු කරන් නව නිපැයුම් හැදෙවලා. සාමාන්‍ය ටියුෂන් පන්තියක නොකරන වැඩ අපි පන්තියේ කෙරෙව්වා දරුවන්ට. එතකොට ඒක. ඉතින් අනිත් එක තමයි කියපාර O level results ගත්තොත් එහෙම ඔබ දන්න ඇති මම දන්න මගේ ඉස්කෝලේ මාහඳුර ඉස්කෝලේ ගත්තොත් එහෙම මාහඳුර ඉස්කෝලේ ළමයි 158ක් ලියලා තිබ්බ විභාගේ විද්‍යාවට ඒ තිබුණේ ළමයි 4 දෙනෙක්. මාහඳුර ඉස්කෝලේ විද්‍යාවට ඒ තිබ්බේ ළමයි 4 දෙනෙක්. එතකොට විද්‍යාව ඔබ හිතන්නේ විද්‍යාව පේපරේ ලේසි පේපරයක් නෙවෙයි. 158 ළමයි 4 දෙනෙක්ට විතරක් ඒ තිබිලා ඒ හතරෙන් මාහඳුර ඉස්කෝලේ ඒ හතරෙන් එක ඒකක් මගේ පන්තියේ දාලා. මගේ පන්තියේ ගිය වාර ළමයි 25ක් විතර තමයි 25ක් 26ක් වගේ ළමයි ප්‍රමාණයක් හිටියේ. එතකොට ඒ ළමයි 25 ඊට පස්සේ මම ගෲප් එකක් කරා. එතකොට ඒ ළමයි ටික ඒකින් ලොක්කම ළමයි 5 දෙනෙකුට ඒ තියෙනවා. ළමයි 5යි ඒ තියෙනවා. එතකොට ඒ 5ක් තියෙනවා, B තියෙනවා, C තියෙනවා, Sුත් තියෙනවා. හැබැයි අඛණ්ඩව පන්තියට සහභාගී වෙච්ච කිසිම දරුවෙක් විභාගෙ ෆේල් නැහැ. 100% පන්තියට සහභාගී වෙච්ච ළමයිගේ සමත් ප්‍රතිශතයක් තියෙනවා. එතකොට ඔන්න ඔය දරුවෝ අර රිසල්ට්ස් එක අපේ ගාවට එන්නේ මහා ලොකු කියන්නේ දක්ෂම දරුවෝ ටික විතරක් ඉතුරු කරගෙන සාමාන්‍ය ලකුණු අඩු දරුවෝ 11ට යද්දි හලලා දාන සිටක් අපේ නේ. අපිට ඕන වැඩ කරන සුපිරිම දරුවන් වැඩ සාමාන්‍ය මට්ටමේ ඉන්න දුර්වල දරුවන්
ඉහළ මට්ටමකට අරන් එන එක. ඒක තමයි සාමාන්‍ය ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන දේ. අන්තිම වෙද්දී දක්ෂ දරුවෝ ටික විතරක් ඉතුරු කරගෙන අද සාමාන්‍ය අඩු ප්‍රතිඵල තියෙන දරුවෝ ටික හලලා ඒ දරුවෝම එන්න එපා කියලා පන්තියෙන් අයින් කරන ඒ වගේ සිටිත් අපි ගාව. අපි ගාව තියෙන්නේ එන්නේ කවුද එන දරුවා ගොඩ දාන මට්ටමේ වැඩපිළිවෙල. එතකොට මේ ඒ වැඩපිළිවෙල අපි ඉස්සරහට කරා යනවා. හැම දරුවම ගොඩ දාන වැඩපිළිවෙලක් තියෙන්නේ. එතකොට ඒ ටික අපි මේ දරුවන්ටත් ඒ විදිහටම කරන් යනවා. එතකොට අනිත් එක තමයි ඔය අපි ඩේලි අප්ඩේට් අනුමාන දෙන්න. සාමාන්‍යයෙන් වාර විභාගයකද ඕ ලෙවල් පේපර් එකකද හැම එකකම අපිට අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ ටික තමයි මේ විභාගයට එන්නේ. මොකද පහුගිය පේපර් කිහිපයක් අපිට අධ්‍යයනය කරාට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් එන ප්‍රශ්න. ඒක ටක්කෙටම හරි. ඒක එහෙම තමයි. එතකොට ඒක ගුරුවරයෙක්ට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්. එතකොට එහෙම කරලා දෙන අනුමාන මේ වාර විභාගෙත් එහෙම තමයි. සමහර ළමයි කියලා දෙනවා. 10 වසර පේපර් එක ඊට දවස් දෙකකට විතර කලින් කරපු ටික විභාග පේපරේ තිබ්බා. එතකොට ළමයි කියනවා සමහරවිට සර් පේපරේ එනවද දන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි සාමාන්‍ය අපිට අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ ටික එන්නේ කියලා. හරි. එතකොට ඒ විදිහට කරලා දරුවෝ කොට දාන්න අපි මේ වාර විභාග දෙවෙනි වාර විභාගෙදී ඇත්තටම මම මාර කට්ටක් කෑව මේ දෙවෙනි වාර විභාගෙ වෙන. මේක පන්ති ඔන්ලයින් පන්තිකට සම්බන්ධ වෙච්ච දෙමව්පියෝ දන්න ඇති රෑ වෙනකම් සමහරලාට ඔන්ලයින් පන්ති වල ඊට පස්සේ උදේ ඉස්කෝලේ ගියම රෑ 10 11 වෙනකම් පන්ති. එතකොට ඒ ටික තමයි සල්ලි බලාපොරොත්තු වෙන්නේ මේ ඔන්ලයින් පන්ති ටික අපි. සල්ලි බලාපොරොත්තු වෙන්නේ සල්ලි හම්බුනේ නැහැ. එතකොට මේක ලයිව් බිල් පේපර් වියදම් පේපර් ඒ ටයිප් සෙටින් ඒවා ඔක්කොම දාලා අපි රුපියල් 50ක මුදලක් පේපරේ ලියන්න විතරක් ගත්තා. ඒ ඇරෙන්න කිසිදු මුදලක් අපි ගත්තේ නැහැ පේපරේ අර ගාස්තුව විතරයි ගත්තේ අපි. ඊට පස්සේ ඔන්ලයින් අපි සාකච්ඡා කරේ ස්මාර්ට් බෝඩ් එකේ සාකච්ඡා කරේ. එතකොට Zoom පැකේජ් එක ඔක්කොමත් අපි දරාගෙන ඒක කරා දරුවෝ. ඒක අපි ඉස්සරහටත් කරනවා ඉස්සරහ විභාගත් දරුවෝ වෙනුවෙන් භාගය වෙනකන් අපි අල්ලන් ඉන්නවා. ඒක එහෙම තමයි. මොනවා හරි ගැටලුවක් තියෙනවා මාව දැනුවත් කරන්න මේ දරුවෝගේ ගැටලුවක් තියෙන එක අනිවාර්යෙන්ම මාව දැනුවත් කරලා දෙන්න. දෙමව්පිය රැස්වීමක් ඕනේ ඕනම දෙමව්පියෙක් දරුවෙක් පන්ති යවනවා කියන්නේ දෙමව්පියන්ට අපිට වගකීමක් තියෙනවා ඒ දරුවෝ ගැන අවධානය. එතකොට මට මේ දරුවා කවුද මෙහෙම කියලා හරියට කියන්න. එතකොට මම මේ දරුවෝ ගැන වෙනම හොයන්නම්. මම එතකොට දරුවෝ ගැන විස්තරේ හරියටම කියන්නම්. එයා බලන්න. හරිද? මට සාමාන්‍යයෙන් හැම දරුවෝ ගැනම මගේ ඔළුවේ තියෙනවා මෙන්න මේ දරුවෝ මේ මට්ටමට තමයි වැඩ කරන්නේ. කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඒ අනිත් එක තමයි මේ සාමාන්‍යයෙන් අර මොනවා හරි ගැටලුවක් තියෙනවා නේ අපි හිතමු පන්ති උගන්නයක් හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා පන්ති පිළිබඳ ගැටලුවක් හරි මොකක් හරි කවුරුවක් කියනවා නැහැ මොනවා හරි ගැටලුවක් තියෙනවා මට ඒක තමයි වටින්නේ සර් මේක මෙහෙම හරියන්නේ නැහැ මෙහෙම කරන්න මේ දරුවෝ මෙහෙම වැඩ කරන්නේ මේක මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා ඒක කාටවත් එහෙම කියන්නේ නෙමෙයි කවුරුවත් කියනවා නෙමෙයි මේක මට කියන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා මට කියන්න දරුවෝ පිළිබඳ හරි පන්තිය පිළිබඳ හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා ඊට පස්සේ ඔය ටික තමයි ඇත්තටම දැනුවත් කරන් තියෙන්නේ දෙමව්පියන්ගේ මොන හරි අදහස් තියෙනවා මගේ නම්බර් එක මේකේ තියෙනවා WhatsApp නම්බර එක 071 36යි 66යි 421 නම්බර එක. ඕකට කෝල් එකක් දීලා කියන්න. මේ වසරත් එක දරුවගේ නමත් එක්ක විස්තර කියන්න මම දරුවගෙන් හොයලා බලන්න. දෙමව්පිය රැස්වීමක් අපි ඉස්සරහට ගන්නවා. ඒක මම දැනුවත් කරන්නම්. ගෲප් එක හරහා සහ දරුවෝ දැනුවත් කරන්න. එහෙනම් අදට මම නවතින්න.